කොහොමද ඔයාලට ඔයගොල්ලෝ අසන කතාවල කොටසක් අරගෙන ආවා. ඒක කියවන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම කතාව ගැන ඔයාලට හිතෙන දේ පහල කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. කතාව ලයික් කරලා දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් කොටසක් අරන් ඉන්න. ඒ කොටස පොඩි පුතා මල් වරාවට යනවද මේ රෑ? වසුන්දර ඇසුවේ පුතුමෙන් නමුත් දිලෙන තෑසිනි. පිස්සු දම්මා ගිමන්තව හම්බෙන්න යනවා. මල් වරාවට බලෙන් එක ගියත් නොවෙන මං දැන් යන්න. ඔහු අවසන නැගුවේ මුව කොනට නගාගත් සමච්චල් සිනහවකිනි. යුවතිය වහා බැලුවේ ඔහු දෙසය. ඔහු බත්පත්තට නැඹුරු කරගත් මුවෙන් පාඩුවේ ආහාර ගනියි. ගජින ඇයට වැලමිටෙන් ඇන්නාය. සුදු ඔය ළමයට කෑම ටික කන්න දෙනවද? ඒ වෙලෙත් එහෙම මෙහෙම විකාර කරනවා. ඇත්තමයි ලොකු පුතා නංගි නම් දැන් අන්තිම නරකයි. තව මාස කීයද අම්මා කසාද බඳලා ගියාම ඕව හරියයි. ගජන් කීවේ ගජනිගේ මුව වෙනස් වන විටය. ඒක ගැන ආයෙ හොයන්න ඕනේ ලොකු. ඒ හස්තිය. අර මොකද? කසාදෙට නැකතුත් හදලා තියෙන එකේ ආයෙ හෙවිල්ලක්. වසුන්දරා ඇසුවේ කෙල්ල තිකැසී ගජින දෙස බලද්දීය. ඇයි දුකින් හිස වැනුවාය. නැකත් හදලා නෙමෙයි කසාද බඳලා හිටියත් මම හොයනවා. මොකද මේකේ පිටට දෙන්නේ අතපීද ගන්න නෙමෙයිනේ. දෙන්න මිනිස්සු නැතුවත් නෙවෙයිනේ. ශාමල් කියන්නේ ඔයාලට අනු හොඳ එකෙක්. හැබැයි මට තේරෙන විදියට මිනිහා හොඳ මුණ පෙන්නගෙන ඉන්න කපටි එකෙක්. පොඩි ඒ රත්තට වලවේ හාමු කෙනෙක්. අම්මා මහයිජන් තුනත් වැඩක් නැහැ. ඌ හොඳ එකෙක් නෙමෙයි නෑ. මටත් පොඩි ආරංචියක් දෙකක් ආවා. ගජෙන් කීවේ වසුන්දරාට. ඔයාලා දෙන මේ කෙල්ලගේ ඔලුවටව දාන්න එපා. අනික පොඩි පුතා මිනිස්සුන්ගේ බොරු කයි කතන්දර හින්දා රටක් වටින මිනිස්සෙක් නැති කරගෙන බෙරවායක මං කවදාවත් බෑන කරගන්නෙත් නෑ කියලා හොඳට මතක තියාගන්න. අම්මා ඔක නවත්තන්න. ඔයාලට ඕනි කොහොම හරි රත්තට වලවුවට නෑකමක් හදාගන්න. ඒකට මාව බිලි දෙන්න ඕනි. ඕනි එකක් කරගන්න. මේ මාස 4-5 මට නිදහසේ ඉන්න දෙන්න. අඩුම ගානේ මෙහෙම කාලයක් මට තිබුණා කියලා ඉතුරු කාලෙම මතක් කර කර හිත හදා ගන්නවත්. ඇයි කිව්වේ අඩක් නිම කළ බත්පත රැගෙන කෑම මේසෙන් නැගිටින්නේ. ගජී සුදු අනිත් දෙදෙනාම කීවේ කඳුළු පිසෙමින් ගජිනි මුළුතැන්ගේ දෙසට යන විටය. තමුන් කනවා. හස්තිගේ හඬට අසුරෙන් නැගිට්ට කෙල්ල නැවතත් ඉන්ද වුණේ. ඔයා කන්න දරුවෝ එයාට මං කතා කරන්නම්. ගජෙන් කිව්වේ බියපත් යුවතියටය. මෙතෙක් තිබූ සතුට නැති වී ගියක් බඳුය. යුවතියට මේ අපප්‍රංශ නොතේරෙයි. ගජිනි කැමැත්තෙන් සිටියේ හස්තිගේ මිතුරෙකු සසංකට බව කෙල්ල දනී. නමුත් දැන් මේ සම්බන්ධය නැති බව ඔය කීවද? ඇයි විවාහ වන බවක් දන්නේ නැත. කනවා. බාගෙට කාලා කලන්දේ දානවක පුළුවන් නම් හස්ති නැවතත් ගොරවයි. මොකද්ද බං උනේ? මොකද්දර වලව් කතාව? එතකොට බෙරවාය කතාව කෙල්ල අසන්නේ මගට වැටි මිතුරියගේ සුරත මිරිකා ගනිමිනි. අම්මා ළමට මගුලක් තීන්දුව කළා. රත්තට වලවේ හාමු කෙනෙක් ශාමල් කියලා. මට වඩා අවුරුදු 8ක් විතර වැඩි මහත්. එතකොට සසංකය එයා අඩුකලේ කියලා ගෙදරින් කැමති නෑ. අම්මා බෙරවාය කිව්වා එයාට. පරම්පරාවෙන් මාලිගාව පෙරහැර බෙර ගහනවා එයාලා. සිරාවට ඉතින් බං මාලිගාව පෙරහැර යන්න ලැබෙන එකත් වාසනාවක් නේ. එහෙම හිතන්නේ අපි. අම්මලා වලව් මාන්නේ උඩුවේ තියන් ඉන්නේ බං. ඇයි කියන්නේ කලකිරීමනේ. එතකොට සසංකයි එක්ක සම්බන්ධ නැද්ද දැන්? එයාට මම නවත්තමු කිව්වා. මොනා කරන්න දෘෂ් අද එයා එනවා තොවිල බලන්න. මට එයාව බලන්න ඕන. කතා කරන්න ඕනේ දෘෂ් ප්ලීස්. ඔබ මට උදව් කරනව නේද? ඔව්. ඒත් මේව කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ බං. අපි බලමු. සසංකයි රට යනවා. ඊට කලින් කතා කරලා යන්න ඕනේ කිව්වා. අනේ බං මට chance එකක් අරන් දීපන් හොඳේ. ඇයි කීවේ? දෘෂ්යාගේ සුරත මෙරිකා ගනිමිනේ. කළුගල් බැමි වලින් වටවුණු පෞරාණික පෙනුම තියෙන විජයසුන්දර වලව්වේ වත්ත පුරා තොවිල් පෙර හඬ තෝංකාර දුන්නේය. හන්තාන කන්දෙන් බැසා
සීතල මීදුම තොවිල් පොලේ ඇවිලෙන පන්දම් දුමාරයත් එක්ක එකතු වෙලා මුළු වටපිටාවම ගුප්ත බවක් ගෙනත් තිබුණා. බය වෙන්න එපා. අර නටන්නේ කළු යකාගේ පිවිසුම. යාළුවා වූ ගජිනි දෘශ්‍යයාගේ අත තදින් අල්ලා ගනිමින් විමිනුවාය. දෘශ්‍ය නැටුම් ගුරුවරයෙක් වුවත් මේ තරම් රළු ප්‍රාථමික ශක්තියක් තියෙන තොවිලයක් මීට කලින් දැකලා තිබුණේ නෑ. පන්දම් රශ්මීන් ඇගේ මුහුණ රත් පැහැවී තිබුණා. කළු වර්ණ සැදීලයි කඳ මනරම් කළු රෙදි ඇඳලයි ඉඟවට සුන්දම් කළු මල් මාලා දාගෙන කරපම් කළු යකු එයද දොළගනු රිසිපම්. තාලෙට වැයෙන හඬ අතරින් දුම්බල අහුරු පිටින් වැටෙන්නේ විසල් ගිනි පෝල අහසට ඇදී යතිය. සුදු රෙද්දක් පොරවාගත් ආතුරයා පැදුරේ අසුන් ගන්වා ඇත. හතර අත්තට කට කුමංචල් මෙන්ම විවිධාකාරයේ තෙල් වර්ගත් පුලුටු සුවඳත් පැතිරී ඇත. තැන තැන දැල්වුණු විලක්කුවල එළියෙන් පමණක් තොවිල් පෙළ ආලෝකමත් වී ඇත. සිලින් සිලින් ගෙච්චි හඬට එක්වුණු යක්පෙර තාලය කෙල්ලට හුරුය. මං හිතුව මෙහි තොවිල් තියන්නේ නෑ කියලා. තොවිල් තියන්නේ පහතරට සම්ප්‍රදාය දෙයක්නේ. ඔව් මෙහි තොවිල් කරනවා ගොඩක් අඩුයි. ඒත් විජේසුන්දර වලාවේ ලොකු මැණිකගේ ලෙඩේ හොඳ කරන්න පුළුවන් උපරිමයම කරලා තමයි පහත රටින් ඇදුරු ගෙනල්ලා තොවිලේ කරන්න තියාගත්තේ. ඒ ගජනිය. සෙනග මෙතරම් සිටින්නේ ඒ නිසාය. අහුම් ඉන්න. මං නිලන්ව හම්බෙලා එන්න. ගජයෙන් කිව්වේ දෙදෙනාම හිස වනද්දීය. දෘෂ් කෙල්ල සමවැදීය. යක්පෙරේ තාලයට පාද නොතබා ඉවසා සිටින්නේ අපහසුයෙනි. සසංක අයියා ඇවිත් මම විනාඩි 5කට එහාට ගිහින් එන්නද? උඹට ඔහොම ඉන්න පුළුවන්ද? නැත්නම් මාත් එක්ක යමු. ළඟින් හිටපන්. මං ඉන්නම් ගජී. අනේ පරිස්සමෙන් අයියා આવොත් ඉවරයි. නිලන් කියන්නේ සසංක අයියාගේ යාළුවෙක්. ඒ නිසා අපි කතා කරලා ඉවර වෙනකන් නිලන් අයියා අපේ අයියාව එවන්නේ නැහැ. මට බයයි උඹව මෙතන තනියම දාලා යන්න. වටේම කොල්ලන්ගේ ඇස් උඹ ළඟ කහමල වගේ ඉන්නවනේ. අනේ මේ ඵල ඉක්මනට මොනවා වුණත් පරිස්සමින් ගජී. ඇයි කිව්වේ මුතුරුවේ අතහරිමිනේ. කීවත් සීම වටේ පිටේ සිටින තරුණයන්ගේ බැල්ම තමා මතය. ඒ තමා අලුත් නිසා විය යුතුය. කෙල්ලෙක් බැල්මකින් සියල්ලටම රැවුමක් පිළින කර නැවතත් තොවිල් නැටුමට දැස් යොමු කළාය. මූණේ තියෙන ගොර හැටි පෙනුමයි දැසින් විහිදෙන ගිනි වන් බැල්මයි දත් මිටි කකා දොළ ඉල්ලන ගතියයි සන්නියකුගේ අනුසක පෙන්වයි. තවත් කවියක් තාලයට කියවුනේ ඒ තාලයටම පාද තබමින් නටද්දීය. වෙර කරුවන්ද ඒටම කදිමට තාලය සපයයි. යකාට ඇඳ සිටින ඇතුරා පන්දම වනමින් වේගවත් නර්තනයක යෙදෙයි. ගතත් සිතත් ඒ මතම වැටී තිබෙද්දී ඒ සිතන්නටත් පෙරම දුවන ගමන්ම විසල් දුම්නල පහරක් සමග ගිනි ගෝලයක් මුව සමීපයට ඇදී ආවේ කෙල්ල පියපත් කරන්නට වුවද ඇය සිතන්නටත් පෙර ශක්තිමත් හස්තයකින් පිටුපසට ඇදී ගොස් වටයක් කැරකී උණුසුම් සුවඳට පුළුල් අයකට කිට්කිටියේ සිරවී ගියේ යක්පෙර හෝ ගෙජ්ජි හඬ තවදුරටත් නැසී කාගේ හෝ හත ගැහෙන රාවය පමණක් දෙසවන් පුරා ඇදී ගියේ ඇගේ හත ගැස්ම වේගවත් කරවමිනි. හමු වෙමු නැවතත්. සන්නියකා ගැහුවා වගේ අදහස් කියව බලන්න, ලයික් එකකුත් දාන්න, channel එක subscribe කරන්න. තව කොටසක් අරන් එක්කන්ට එන්නම්.